নমස්කාර පූර්වක අවසරයි ආරාධිත මාමලනන්දලා ඇතුළු ඔබ සියලු දෙනාගෙන් දවසරයි ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගි මල්ලි අද අපි හැමෝටම ඊටම සතුටු දිනයක් අද අපේ පෙර පාසලේ විවිධ ප්‍රසංග පැවැත්වෙන දිනයයි පුංචි අපේ හපන්කම් බලා සතුටු වෙන්නට පැමිණි ඔබ සියලු දෙනාම ඉතා ආදරෙන් පිළිගනු ලබනවා ස්තුති මම ලිකෂ්ඨා පෙර පාසලේ තිසරු ජන්මන් මාස morning everybody venerable mahasangha distinguished universities my dear teachers parents brothers sisters and well wishers we are going to start the annual concert we want to welcome all those who present here to see our concert thank you Janani from Krista Nursery School.
සුරිඳුනේ දොළොස් සතින විකොන්තේ දින බරන දරමිනේ කදිර සුරිඳුනේ දොළොස් මෙකින දිවස් කෙලව කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ සිතින් කයින් වන වරද නොගන්නයි රමන් මගට දෙවී පිහිට දෙවන්නයි විමන් නිවන තැන සෙවන සදන්නයි මුළුල්ල දක්සේ අප වන්දන්නයි කදිර සුරිඳුනේ දොළොස් සතින විකොන්තේ දින බරන දරමිනේ කදිර සුරිඳුනේ වෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වදින්න දේවීන අපේ වගේ සැලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ දොළොස් සතින විකොන්තේ දින බරන දරමිනේ කදිර සුරිඳුනේ දොළොස් නෙතින දිවස් කෙලන කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ දොළොස් සතින විකොන්තේ දින බරන දරමිනේ කදිර සුරිඳුනේ කිරි වෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වදින්න දේවීන අපේ වගේ සැලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ දොළොස් සතින විකොන්තේ දින බරන දරමිනේ කදිර සුරිඳුනේ දොළොස් නෙතින දිවස් කෙලන කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ පුංචි නංගිල මල්ලිලා හැමෝම දන්නවා අද කවුද මෙතනට එන්නේ කිව්වි කියලා. කෝ මොන්ටිසෝරි කට්ටිය ඉන්නවා නම් කෑ ගහලා කියන්න බලන්න අද කවුද මෙතනට එනවා කියලා කිව්වි කියලා. දන්නේ නැද්ද? කවුද නංගි එනවා කිව්වේ? පැංච මාමනේ. පැංච මාමා එන කතාවක් කියලා තිබුණා. පැංච මාමාව මැජික් එකක් කරලා ගෙන්න ගන්න බලමුද? පැංච මාමේ පැංච මාමේ මැජික් එකක් කළොත් එනවද? එන මැජික් එකක් කරලා ගෙන්නන්න බලන්නකෝ. කෝ නෑනේ. පැංච මාමේ ඔයාට මැජික් වලින් එන්න බැයිද? මැජික් වලින් කොහේ එන්න දානේ? මේ අපේ ළමයි මේ මැජික් කිය ඔය එක එකට අර පැන්සලයි මේ පැන්සල ඔය කිසි දෙයකින් අපිව ගන්න බෑ අප්පෝ. එහෙනම් පැංච මාමා කොහොමද මෙතනට එන්න කැමති? එන්නේ අම්මල තාත්තලා කියන්නේ ඌතියටි අපුඩියක් ගන්න කියලා. ඌතියටි අපුඩියක් ගන්න කියලා? ඇහුණානේ ඌතියටි අපුඩියක් ගන්නලු. එක හූවක් ඇහුන්නේ එක අපුඩියක් ඇහුන්නේ. අයියම අපුඩියක් ගන්න බලන්න. අන්න හරි. අනේ ඉතින් එන්න නම් පොඩි සින්දුවක් දාන්න ඕන අප්පා. එහෙනම් අපි සින්දු කියන මම්මට කියමු. සින්දුවක් දාලා තාලෙට අපුඩි ගහන්න. කෝ දාද? හැමෝම අපුඩි ගහන්න. අයියෝ. Go! Aha! Artinya aku dia go!
ඔය වයසට එක අපුඩි ගහන්නේ කොහොමද? ආහා හොයි 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 කෝ අපෝ ගමටත් බෝ වෙලා අර පිටරට තායි සීතිය ඕම ඉඳලා හරියන්නේ නැහැ හැමෝම අපුඩි ගන්න ඕන අපුඩි ගන්න ඕන කොහමද අපුඩි ගහන්නේ නැහැ වගේ කෝ හොයි ඔය පිටිපස්සේ ඉන්න කට්ටියත් උදලා අපුඩි ගහන්න ආරේ මම මෙහෙම ගිහලා නගින්න. ඕහොයි අපුඩි නවත්තන්න එපා අම්මේ ඇති ඔය සින්දුව. හොඳට ඕම ඇති. හොඳට ඕම ඇති. ඇති යන්නේ. අමතක වුණා මේ පොඩි වැඩක් තියෙනවා කියන්නේ. මොකද පංචමාමේ? මේ අලුත් නිවේදකයෝ නිවේදිකාවක ඇවිල්ලා. ඔව් ඒ වැඩ බාර ගන්න ආපු කට්ටිය. ඒක තමයි. මේ කිසිද? හරි වැඩේ. ආපෝ චූ ගාල සෙනක. මොකද්ද? චූ ගාල සෙනක. ඒ මොකද්ද? ආ සූ ගාල සෙනක. හරි. මේ පොඩි වැඩක් තියෙනවා. මම මේ බැලුවා මේ කට්ටියට හූ තියලා පුඩියක් ගහන්නේ කියලා. අනේ බලන්නකෝ යන්තම් හුවක් කිව්වා. ඒක ඇහුණා නෑ. නේ පංචමාමේ. ඒ අන්නේ හුව තියපු කෙනාට තමයි අපි ගොඩක් ආදරේ. අයි දන්නවද? මේ වෙල් මැද්දේ මේ ගම මැද්දේ තාමත් ගමේ එක්කෙනෙක් බේරලා ඉන්න එක ලොකු දෙයක් නේ අපේ හාමුදුරුවනේ. නේද? හැමෝම ටයි කෝට් දාගෙන මහත්තුරු වුණාම මේ කුඹුරු වලට වෙන්නේ මොකද්ද? හැමෝම අම්මලා හදන්නේ මහත්තුරු කරන්නේ. නියම මහත්තුරු තමයි ගොවි මහත්තුරු. ඒක හොඳට මතක තියාගන්න. අපි කවුරුත් මහත්තුරු කියලා කිව්වට ඒ මහත් හොරු. නියම මහත්තුරු ඉන්නේ මේ ගමේ. හරි. ගම බලන්න අපුඩියා. ගහනවා කොප්පුඩි. අපුඩි ගහ. මේ ඒකනේ ඔය අයිස්ක්‍රීම් එකක් තියාගෙන ඉන්නවා බව. මේ අයිස්ක්‍රීම් එක කන්නේ නෙවෙයි. නැද? මං හිතුව මේක කාලා තියෙන්නේ කියලා. හරි. අයිස්ක්‍රීම් නැත්නේ. ඕකට කියන්නේ කයික් එක. ඔය මොකද කයික් එකනේ? මයික් එක නෙවෙයි මයික් එක. හරි මයික් එක මේ වැරදෙන්න බෑනේ. මේ ඔයාලා හොඳයි මේ කවුද මේ අපෝ බේරෙන්න හම්බෙන්නේ නැහැ. බේරෙන්න හම්බෙන්නේම නැහැ පංචමාමේ ලබන අවුරුද්ද වෙන කොහොමද? ඒකට ලබන අවුරුද්දේ බේරෙන්නේ. මේ පොඩි වැඩක් තියෙනවා. පාන් ගෙඩියක් පෝරුණුකට දැම්මට පස්සේ ඒක වෙලාවට බෑ වෙනතුරු කර වෙනවා. ඔව්. පොඩි බනිස් ගෙඩි ටිකක් ඇතුලේ තියෙනවා. කර වෙන්න කලින් අපි ඒක බලලා ඉමුනේ. ඒක තමයි පංචමාමේ. අම්මලා තාත්තලා මේ අප්පුඩි ගහන එක ගහන්න වෙන හොඳට රිදෙන්න. අයි දන්නවද? අප්පුඩිය හොඳට ගැහුවාම තමයි මොලේ නිදිමත කියනක නැති වෙන්නේ. අයි නහර තැලෙනවා, ස්නායු තැලෙනවා. එතකොට තමයි අප්පුඩිය ගැහුවාම දරුවන්ගේ උනන්දුවෙන් බලන්න හිතෙන්නේ. තව එකක් තියෙනවා දන්නවද? අනුන්ට අප්පුඩි ගහනකොටදී දරුවන්ට අප්පුඩි ගහන එක හොඳයි කියලා දැන් හිතේලා ඇති. තමයි යන්න. මේ අපි ඊළඟ වැඩි පටන් ගමු. අය නටා. නට ඔයා නටන්න බෑ. අතුල කට්ටිය නටන්නේ. මම යනවා. අප්පච්චි. ඕකිට මල් වත්තක් වගේ. දෙක්කොන්. හරි? අම්මලා එහෙම ගලවගෙන අරන් යන්නේ හිතා ගන්න එපා. මේ මල් වත්තක්. හරි. අපි වැඩි අද මිය යනවාලු
පිරිමැද එක හිනක රැනවී පියඹනු දුරුලේ ළමදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ වාගේ උඩ වැඩියා මලේ අපි ඇදුනේ වෙලී මව් කුසයේ සවාලි ඉර පුපුරනවානු අරුපුදින කාලේ හඟමිය යනවානු කරුදීදිලි අහසේ දෙරණ පුරා පිපුරා වල් සුවනක් ආවා ගිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මරේ අපි හැදුනේ වෙලී මව් කුසලී සමේ එකරේ හිස ළඟ පිළිවිස උමරිය හිස සිඹිමු උපදින හිට එක මව් කුස ආදරේ නම කියමු දුරුලේ ළමදේ ඉරුනේ ආදරේ මගේ ජීවිතේ වගේ උඩ වැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබලී එකරේ ඉර පුපුරනවාලු තරුපුදින කාලේ හඟමිය යනවාලු අරුදීදිලි පහසේ දෙරණ පුරා පිපුණා වල් සුවඳක් නාවා ගිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සමලී එකරේ කවුරු නැති වෙලාවේ ටක් ගාලා මම පොඩ නටන්න කියලා මේමි මේ මොකද මට නටන්න ඕන මම නටනවද ඔයා නටනවද පැංච මාමේ අදාවේ මොන්ටිසෝරි කට්ටිය නටන්න. මොකද ඔයා නටන්නේ නැද්ද එතකොට මම නටන්නත් එපාද බලන්නකෝ කොහොම හරියද ඔයා මේ තියෙන අයිස්ක්‍රීම් එක කට ගාවට කරලා ඕන කය ගන්න අයිස්ක්‍රීම් එක නෙමෙයි මේක මයික් එක. අප්පෝ මෙහෙම නිවේදකව බිහි වුණොත් මොහොතට හිටි ඈ හරි අපි අම්මලා තාත්තලාට පොඩි ප්‍රශ්නයක් දෙනවා මේ ඔයාලා දන්නවද ලෝකේ පුදුම 10ක් තියෙනවනේ ලංකාවේ හිතා ගන්න බැරි 3ක් තියෙනවා මේක කියලා දුන්නේ අපේ මෙයා අපේ ෂූටින් තමයි කියලා දුන්නේ මාමේ ආලෝ දෙන්න අඳුනලා දුන්නේ නෑ ෂූටින් මාටින් අන සමෝසා කිරිනෝ තියාගෙන පොඩ්ඩක් ඉන්න ඕනේ මේ ලංකාවේ ලෝකේ පුදුම 10ක් තියෙන එකෙන් ලංකාවේ තියෙන අරුම පුදුම 3ක් ඔව් මේක වෙන දේවල් වලට හිතන්න එපා අරුම පුදුම 3ක් එයින් එකක් අහනවා මොකද්ද බය වෙයිද දන්නේ අන්න සර් බය වෙන්න එපා ඩාඩි දැම්මොත් ළඟ ඉඳන් පහන් ගහන්න ඈ ඔයා දන්නවද මොකද්ද කියලා ඔයා දන්නවද
මොකද ඒ දන්නේ? ඔය දන්නවද? අපි දන්නේ පැංච මාමේ. පැංච මාමා කියන්න බලන්න. ඔය කට්ටිය දන්නවද? දන්න ගන්න ටික අහන්න ඉපා ප්‍රශ්න. හරි. ප්‍රශ්නේ තමයි ලංකාවේ පාර්ලිමේන්තුව පිහිටා තියෙන්නේ කොහෙද? ලංකාවේ ලෝක පුදුමයක්. මේක ලෝක පුදුමයක්. කියන්න. ඒ නගරයට කියන නම කොහෙද? අපේ රාජධානියක් තිබෙන්නේ. මොකද? කොහෙද? කෝට්ටේ. ඒක තමයි. පාර්ලිමේන්තුවේ තියෙන කෝට්ටේ. ඔව්. මම්බුරු ඔයාලගේ කටින්ම තමයි කියන්නේ. පාර්ලිමේන්තුවේ තියෙන කෝට්ටේ. ලෝකේ එකම පාර්ලිමේන්තුව කෝට්ටක් උඩ තියෙනවා. ඔව්. අය කියන්නේ මේක තමයි ලංකාවේ ලෝක පුදුමේ. පාර්ලිමේන්තුවේ තියෙන්නේ කෝට්ටේ. අය හිනා වෙන්න එපා. මේක ලංකාවේ පුදුම 7න් 27න් 25න් කෝටියෙන් එකක්. ඔව්. පාර්ලිමේන්තුවේ තියෙන කෝට්ටේ. මම බොරු නම් කියන්නේ මෙහෙම අරගෙන බොහොම මෙහෙම අරගෙන පාර්ලිමේන්තුවේ තියෙන්නේ කොට්ටේ. මම නෙමෙයි කියන්නේ ඔයාලමයි කියන්නේ. නිසා ඒක ලංකාවේ අරුම පුදුමයක්. හරි. තව පුදුම දෙකක් තියෙනවා. ඒ පුදුම දෙක තව ටිකකින් කියන්න. ඔය අම්මලා තාත්තලාට කොච්චර දේවල් කතා කරගන්න තියෙනවදනේ. ගාන බලන අයියා අපුඩියක්. මේ මන් නටන්නද? ජං ජික්. දොන්ජින් නටන්න බෑ පැංච මාමේ දැන්. මොකද? අද මේ නංගිලා මල්ලිලාගේ උත්සවයනේ. ඉතින් ඒකනේ කියන්නේ නංගිලා මල්ලිලා. පොයි ඕ පැනවල්ලිලා තමයි. පැංච මාමේ අපි ඒගොල්ලන්ට මුලින් අවස්ථාව දීලා ඊට පස්සේ පැංච මාමාගේ නටුම මැද හරියකදී පැංච මාමට තනි කර නටන්න දෙන්න. සමෝසා කන්න කැමතිද? සමෝසා කන්න කැමතිද? හරි වෙන්නේ තමයි ඇතුලේ කන්න කැමති. කන්න වෙන්නේ නැහැ පැංච මාමේ මාට. හරි ඔයාලට ඕන සූටින්ද මාටින්ද? කවුද සූටින්? මාටින්. ඔව් සූටින් මාටින් තව ඩීකින් උඩට එයි. ඇත්තට මේ සූටින් මාටින්ලා දෙන්නට සමෝසා ගෝනියක් දුන්නත් අනිවාර්යෙන් කනවා. හරිද? මේ මං එයාලව දෙන්න ලෑස්ති කරන් එන්න පොඩකින් මට පැංච මාමේ පොඩේන පොඩි කතාවක් කියන්න. මොකද? පැංච මාමන් නටන්න ඕනේ කිව්ව නේද? ඔව් නටන්න ඕන. මේ වැඩසටහන ඉවරුනට පස්සේ ඇති වෙන නටලා යන්න. ඇති වෙන නටන්න කිය තොන්දට හිටියේ. අද නම් දෙයියනේ කියලා ගිය පාර නම් එනකොට මේ පොළව හරිම තෙත බරිතයි. අද රියලි බරිතයි. එහෙම බරිත තියනවද නෑ නේ. අපි යන් පැංච මාමේ. අපි යන්නේ අපි යන් පැංච මාමේ ඇතුළට යමු. අම්මලා තාත්තලා තාලෙට අපුඩියක් ගවුව ලස්සනයි.
කොහේ හරි අතුරුදහන් වෙනවා. ඒ පාර සූටින් මාටින් එක සමෝසා කන්න ගියත් දන්නේ නැහැ. පැංච මාමේ ඕකනේ බැරි ඉතින් ඔයත් එක කරන්න. ඒකනේ කියන්නේ අප්පා. මට මේ කොහෙටවත් යන්නවත් බෑ. මෙයාලා මේ දිගනේ බැංච මාමේ ගාව. දැන් කන්න ගියාද? කන්න ගියා කියලා කියන වඩේ කම්මේ බඩ අයිනේ හිර වෙලා තියෙන්නේ. කෝ පැංච මාම අරගෙන ආවද යාළුවෝ දෙන්නම? යාළුවෝ දෙන්නට හරි වැඩි. යාළුවෝ දෙන්නම එච්චර වෙලා ඉඳලා දැන් කණ්ඩ දීලා. ඒකනේ කියන්නේ. දැන් සමෝස කව. මම මේ බැලුවේ මොකද කරන්නේ කියලා. එහෙමද? එහෙනම් පැංච මාමේ අපි ඊළඟ නැටුමට ආරාධනා කරන්න. ඊළඟ නටුම ආරාධනා කරන්න. කරන්න. ආරාධනා කරන්න. මීළඟට එදී තිබෙන්නේ පුංචි නංගිලාගේ නෙළුමාලේ ගීතය සඳහා නර්තනය. ඒ සඳහාම උන්ට ආරාධනා කර සිටිනවා. හරි ආවා. මොකද නර්තනේ මං ඒකට ආවේ. ආරාධනා කරලා ඉවරුනාන් පස්සේ එන්න සිරිතක් නැහැ පැංච මාමේ. නෑ ඉතින් දෙයනේ නටුමකට ආරාධනා කරන්න ඉතින් ආවා. පැංච මාමා නෙමෙයි ආරාධනා කරේ. මේ කොහර ආරාධනා කරපු කෙනා මේ නිවේදකේ ආරාධනා කරේ නටුමකට එන්න කියලා. ඇයි ආරාධනා කරලා යන්නේ? දැන් මම නටන්නේ නෑ. ඒ මල්ලි කිව්වා නංගිලට කියලා. නටන්න දීලා. නංගිලට නටන්න කියලාද කිව්වේ? ඒක තමයි. මට මතකයි අයියත් මේ වේදිකාවේ නටුව නැටිල්ලක්. අයියෝ. දැන් පැංච මාමද නංගි එතකොට? මොකද? ඔයාද නංගි? එයා කියන්නේ අප්පා අරගුවා. මට නංගියවා. පැංච මාමේ යන් sorry. ආයි කියන්නේ. ඉතින් පැංච මාමේ ඇත්තනේ කිව්වේ. මේ නංගිලට ආරාධනා කරාට පස්සේ ඔයා ඇවිල්ලා හරියන්නේ නැහැ. හරි. අපේ අමල තාත්තලා අපුඩිය ගායි. චප්පුඩි. හැම අවුරුද්දකම අප්පුඩි ගහන්න උගන්වනවා. හැම අවුරුද්ද මේ ගන්නුවත් ඒත් ගහන්නේ චප්පුඩිනේ. අනේ හච්චපච්චෝ වෙච්ච දියක්. මේක බදුල්ලද නැත්නම් බදුරුලියද? බදුරුලිය. මං කිව්ද බදුල්ල නම් එහෙම වෙලා බදුරුලියත් එහෙම වෙලාද කියලා බැලුවේ. එහෙම එකක් නෑ නේද? ඔව්. අනේ අප්පුඩි ගහන්න ඕන ශ්‍රී ලාංකිකයෝ විදියට. ගහන්න බලන්න ශ්‍රී ලාංකිකයෝ විදියට අප්පුඩි. ඔය යනකම පොඩ්ඩක් එහෙම පොඩි චුට්ටක් කෑ ගහලා එහෙම අප්පුඩියක් ඇහුවට ඒක කවක් නෑ. ඇයි දන්නවද? ඒ කෑ ගන්න දරුවන්ගේ දණ්ඩතා දැකලා. මොන දැකලා? දරුවන්ගේ දණ්ඩතා දැකලා. දණ්ඩතා කිව්වේ? දැන් මේ දරුවන්ගේ දණ්ඩතා තමයි මෙතන පෙන්වන්න වේදිකාවේ. අපේ බම්බල තාත්තලා. පැංච මාමේ දණ්ඩතා නෙමෙයි දක්ෂතා. ඒ ළමයාටත් තේරෙනවා පැංච මාමේ. ඒ ළමයා නෙවෙයි එයා දැන් නිවේදකෙක්. හරි ඉතින් ඒ මල්ලිටත් තේරෙනවා පැංච මාමට තේරෙන්නේ නැති. හරි හැමෝටම තේරෙන්න ඕන. පොඩි චුට්ටක් ඉතින් පොඩ්ඩක් එමේ වුණා. කමක් නැහැ. කොහොමනක් කවන්නේ අපි කොහොමනත් ඇතුලේ පෝරණුවේ ඉන්නවා. රෝස් පාන් එහෙම තියෙනවා. ඒක නිසා කරවෙන්න කලින් නටුම නටමු. කලින් පාන් විකුණලානේ ආවේ. දැන් නටන්නේ ජින්ජොන්ද? ජින්ජොන් ඉවරයි. දොන් ජින්ජි නටුව දැන් මොකද තියෙන්නේ? නිලුමාන. අන්න හොඳේ නෙලා ගන්න ඕන කැමති මල් වර්ගකින් නෙලා ගන්න පුළුවන් නෙනුල් මානිල් කී
මඩේ පිපිලා සිටු දෙවින්ගේ ගෙලිලා ගියේ නෙළුම් මානේ මඩේ පිපිලා සිටු දෙවින්ගේ ගෙලිලා ගියේ නෙළුම් මානේ මඩේ පිපිලා සිටු දෙවින්ගේ ගෙලිලා ගියේ මේ මේ හරි වැඩේ නේ අප්පා නැද්ද මොකද පෙන්චමාමේ මෙයා මට පොඩි එකක් මොකද ගෙනත් දුන්නා. මේක කන්නේ කිව්වා. කන්න දිල්ල බොණ්ඩක් දුන්නා. ඤා. දැන් තාම කනවද? ඔව් හරි අම්මලා දාතන මොකද හිතෙන්නේ දරුවන් වේදිකාවේ රඟ දක්වනකොට උත්තරේ දන්නවද? ඈ? උත්තරේ දන්නවද අම්මලා දාතලා කියන්නේ? නෑ කියලා තමයි කියන්නේ. හරි. මොකොත් තේරෙන්නේ නෑ. මේක එහෙමද ඔව් තමන්ට අවුවනම් අවු රශ්මිය වැඩි නම් සීතල කරගන්න ඕන නම් පිටිපස්සේ තියෙන අයිස්ක්‍රීම් එකක් එම කාලා අඟ කූල් කරගෙන ඉන්න පුළුවන් කිසි පස්සයක් නෑ අයිස්ක්‍රීම් මාමා අයිස්ක්‍රීම් අරගෙන ආවිල්ලා තියෙන්නේ හරි අපි ඊළඟ නර්තනියට පෙර කරන්න ඕන දෙයක් තියෙනවා මොකද හරි ඊළඟ නර්තනයට පෙර අපි අම්මලා තාත්තලා නැවත වතාවක් අප්පුඩියක් ගහන්න කියලා කියනවා බොහොම හොඳයි. හරි. අපි දැන් ගොඩක් දවස් කාලේ ඉඳලා අපි මෙතෙන්ට එනවනේ. නේද? අපි දැන් මෙතෙන්ට එනවා. මෙතන ඉතින් අපේ දරුවන්ගේ නර්තන හපංකම් පෙන්නනවා. මෙතන නර්තන පෙන්නපු කට්ටිය නිමෝදකයෝ වෙලක් ඉන්නවා. හරි වැඩි. නිමෝදකයෝ වෙලක් ඉන්නවා. ඉතින් මේ පෙරපාසලේ විවිධ ප්‍රසංග ගත්තාම දිනෙන් දින ඉතා දිනු වෙමින් පවතින හොඳ පෙරපාසලක් ඒ වගේම විවිධ ප්‍රසංගෙත් ඒ වගේමයි බදුරුලිය අමුතු වැඩ කරන මොන්ටිසෝරිය මොකද සර් අමුතුයිනේ කකුල කඩාගත්තත් වැඩ මේ එක දෙයක් කියන්න ඕනේ මේ බදුරුලිය කට්ටියගේ හැටි බදුරුලිය කට්ටියගේ හැටි එහෙම තමයි බදුරුලිය කට්ටිය ඔක්කොම කකුල් කඩා ගන්න කට්ටිය දින්නේ කකුල් කඩා ගන්නව නෙමෙයි එහෙනම් කරන්න ඕන දේ මොන දේ වුණත් කරනවා කරන්න ඕන දේ කරන ඒක නම් ඇත්ත තමයි ස්පිරිතාලට ගියාම කකුල කඩාගෙන කකුල දෝදල් තියගෙන නෙමෙයි කියන්නේ අපි දැන් අරක කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද මේ ඒක නෑ කකුල ප්‍රශ්නයක් කරගන්න එපා අපි ඒක කරමු කියලා කියනවා දැන් මේ තව ලොකු වැඩක් කරන්න ගිහිල්ලා මේ ඉතින් සර්ට වගේ දුවන්න බෑනේ මිස්ටර් ඒක නිසා ඒ වැඩේ පොඩ්ඩක් නැවතුවා ඒක ලබන අවුරුද්ද කියනකොත් මේ දැන් නම් කකුල හරි පොඩ්ඩක් අඩිය දිලා යන්න පුළුවන්ලු ලු දන්නේ අර හන්දි අර මේ කොහෙද හන්දි හાર્ඩ්වෙයාර් එකෙන් යකඩ ප්ලේට් එකක් දාලා තියෙන්නේ හાર્ඩ්වෙයාර් එකෙන් පෙන්චමාමේ ඔව් ඒවත් තියනවද ඔය මෙහෙ හાર્ඩ්වෙයාර් එකේ විතරනේ යකඩ තියෙන්නේ ඔව් මෙහි කී විතරයි තියෙන්නේ ඔය ඒකින් අරගෙන ලොකු යකඩයක් දාලා තියෙන කකුලට හරි මොන වුණත් කවන්නේ තමන්ගේ රෝගා තුගුරෝ සිටියත් මොන දේ දුන තමන්ගේ පෙරපස්සේ දරුවන් වෙනුවෙන් ඒ හැමදේම කරපු කරා කතා කරා මං හිතන්නේ ඒක දැක්කේ අපි සර්ට අයියෙන් අප්පුඩියක් ගාමු ඒක නම් ගහනවා තදීට එහෙම තමයි පෙන්චමාමේ ගරු කරන්න ඕනනේ ඈ මොකද ගරු කරන්න ඕනනේ ගරු කරන්න ඕන මොකද හරු කරන්න බලන්න මියෝ කියනු කොතෝ හරු කරන්න ඕනලු අරු නෙමෙයි පෙන්චමාමේ හරි මොකද අරු නෙමෙයි එහෙනම් ගරු හරි අපි ගරු සරු ඇතුව පලිගමු අපි මේ ආරාධිත අමුත් ඔක්කොම පලිගත්තේ අයි අපි සර් හොඳට මේ කට්ටිය ගරු සරු ඇතුව පලිගත්තනේ අයි බයි බොරු ගන්නද මේ ස්පිලිය පාපිලිය අඩු කරලා කියන්න එපා ගොඩක් වැරදි වචන කියවෙනවා මට සාමාන්‍යයෙන් වැරදි කියන්නේ පලිගන්නව නෙමෙයි පෙන්චමාමේ පිළිගන්නවා පලිගන්නවා කියන්නේ මොකද්ද නෑ පලිගන්න ඕනේ පිළිගන්නවා මං කිව්ව පිළිගන්නවා කියලා හරිද මේ ලංකාවේ පුරුද්දක් අපි එහෙමයි කොච්චර වැරද්දක් වල පිළිගන්නේ නැහැ එහෙමයි කාට වැරදි නෑ පෙන්චමාමේ අන්න ඉතින් ඔන්න වැරදුනවා ඉන්නේ මේ පොඩකින් බලන්න ඇතුලේ තත්ත්වය කොහොමද කියලා හරි වැඩේ තමයි පොඩකින් නේ ඔන්න බල මම පෙන්නන එක
අන්න ගලවගෙන මං හිතුවා එක මාළි කෙනෙක් සාරම ගලගෙන ටීචර් කවත්තේ අන්දනවා. ගවන්න. අන්දන්න විදියන්නේ යා මේව වනනවා. ඉතින් ඇතුළේ වෙන රසවත් සිද්ධි කියන්න එපාය. කවයි. හරි. ඒ රසවත් සිද්ධිය නම් කියන්න බෑ. ඒක හරි භයානක සිද්ධියක්. ටීචර් ආව කළා මේව කරාම. ඒක නිසා මං ඇතුළට යන්න. පැංචවමල කුටි ගණනට තමයි වෙන්නේ. මීළඟට දීදි බෙන්නේ පුංචි මල්ලාගේ සරදියල්ම මේ ගීතේ සඳහා නර්තනය. ඒ සඳහාම ඔවුන්ට ආරාධනා කර සිටිනවා. වගේ ලක්දිව පතල උන නමයි තුවන් කන්දේ සූර සරදියල් මමයි සූර සරදියල් මමයි පිරිස මේ මගේ නම රකින්න අය තමයි හඳුරට මැද්දේ රජ උණු සිංහයා මමයි සූර සරදියල් මමයි අංග උපාංග භාවිතා කරමින් එක එක විවිධ උපක්‍රම යොදමින් පොඩක් කාටරි තලන්න. යා! පසපැත්ත තංග උපාංගයක් ඒකයි. පච්චස්සොත්. යා! යා! ඔය දැකලා තියෙනවද අංගම්පොර? නෑ? අපේ අම්මලා තාත්තලා ලංකාවේ අංගම්පොර කියලා දැනගත්තේ දඬුවස් ප්‍රමාණයෙන් විතරයි. එතනින් එහාට ඒ උදයක් ලංකාවේ තියුණදවක් කියලා දන්නේ නැහැ. දන්නවද එහෙම එකක් තියනවා කියලා? අපේ පරම්පරාගතික දේවල් එහෙම තියනවා කියලා. හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියෙනවා.
අංගම්පුර කියලා ඉතින් ගොඩක් කට්ටිය නම් ඉන්නවා. ඒ වුණාට ඒක සැබෑවමද කියන එක හොඳට බලන්න ඕන. ඔන්න අවස්ථාවක් තියෙනවා. කවුද කැමති අංගම්පොර බලන්න? ආච්චිලා සීයර එහෙම කියලා නිකම් බොරට. අපි ඉන්නවා ඉතින් තරුණ පරම්පරාව කට්ටිය. සීයා කොහෙද කියලා ඕ තොඩි තට්ටු දානවා සීලානේ කවන්නේ කියලා. ඔය අතර පාරම්පරික අංගම්පොර සටන් කාර්යයක් කියන හිටියොත්. අනේ නමෝ බුද්ධාය. අර මොකද්ද? මොන මිටිද අර මිටිද කියලා කිස් කාලා දීලා යයි. හරිද? ඒ වුණාට අඹලයාතල හොඳට මතක තියාගන්න. අපිට හෙට නේද? අදද? හෙට හවස 6ට බදුරුලියේදී ඔන්න ඔය සැමටම අංගම්පොර බලන්න අවස්ථාවක් කිමි වෙනවා. මම දන්නේ හොඳ අවස්ථාවක් ශ්‍රී ලාංකිකව හැටියට වෙන දේවල් බලනවට වැඩිය අපේ සටන් කලාව ගැන බලන්න. මොකද මේ අපේ රටේ ඇතිවෙච්ච දෙයක් ඔකිනාවා කරාටේ පිහිවෙන්ට කලින් මේ ශ්‍රී ලංකා දෙරණේ අංගම් තිබුණා. එක්තරා වූ යුගයක අපේ පුස්කොළ පොත් ටිකයි එක්තරා වූ යුගයක අපේ වැඩියුටිය ටිකයි ඔක්කොම ලංකාවෙන් පිටට අරන් ගියා. ඔය අපට චීන ගුණ්ඩු අර ගුණ්ඩු මේ ගුණ්ඩු කියලා කැරකිලා එන්නේ අපේම දේවල් කියන එක අමතක කරන්න එපා. ලෝකේ පැරණිතම සටන් කලාවන් තියෙන ශ්‍රී ලංකා දෙරණේ හිටිය මිනිස්සු බොහොමයක් හිටියා. දසමහා යෝධයන්ටත් වැඩිය ඉතා ශක්ති සම්පන්න මේ අඟුඩු පිට්ටන් හිටියා. හරිද? ඉතින් ඒව හිටිය ලංකාවේ අපේ පාරම්පරික අංගම්පොර ටිකක් බැලුවොත් සාමාන්‍යයෙන් ඇඟේ ලේ දිවනවාවත් කියලා දැනේ. හෙට හවස 6ට බදුරුලියේදී අංගම්පොර බලන්න ඔන්න ඔබට අවස්ථාවක් හිමි වෙනවා. පුළුවන් වුණොත් හවස මාත් වෙනවා. මොකද මමත් ඔයගේ දේවල් හොයාගෙන ගිහිල්ලා බලන්නේ. හරිද? අංගම්පොර කියලා කියන්නේ ඊටා දේවත්වයෙන් කරන්නා වූ ක්‍රීඩාවක්. අංගම්පොර ඉගෙන ගත්තේ කාටවත් ගහන්නවත් කාගේවත් ජීවිතයක් නසන්නවත් නෙවෙයි. මං හිතන්නේ නම් එහෙමයි මා සොයාගත්ත දේවල් වල නම් එහෙමයි අංගම්පොර සටන් කලාවත් එක්ක බැඳීගෙන යන්නේ වෙද පරම්පරාවයි. මං හිතන්නේ ඒක එහෙම වෙන්න ඕන. ඒ හරහා වූ බී වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. මං හිතන්නේ ඒක නිසා අපි දෙන්න දැන් අංගම්පොර දෙකක් පෙන්නනවා. බය වෙන්න එපා. නෑ ඕනේ එක්ක මේ බොරුවට අංගම්පොර කියලා ටීවී එකේ බොරුවට නන්දා ගන්න කට්ටිය වගේ අපිත් එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. ඒක නිසා අපි හෙට හවස 6ට බැරිලා අංගම්පොර බලමු. පැංචමා මේ ස්ටේජ් එක ගලවන්න නැතුව නෑ ස්ටේජ් අංගම්පොර වලින් ස්ටේජ් ගලවන්න බෑ. ස්ටේජ් ගලවන්න බෑ. පැංචමාමට පුළුවන් නේ. මටද? ඕ මිටියකුයි මේ මොකක් හරි අතුරු ගෙදුණා මේ ටික ගලවන්න පුළුවන් ඉතින්. අර මාමලා කරනකොට මට පොඩ්ඩක් ස්ටේජ් එක ගලවන්න උදව් කරන්න පුළුවන්. බලන්නකෝ අම්මලා රවනවා. අය දන්නවද? රවණ මේ මෙතන ඉන්න කට්ටිය රවන්නේ. මෙන්න මෙතන ඉන්න කට්ටිය රවනවා. ඇයි? මේ මුන් දුන්න ඉවරෙන්න තියන්නේ අපේ බබා උඩ නැගලා කොයිලා ඉන්න ඈ? ඔව් කුටි කනවද ටොකු කනවද? දෙකම කරගන්න වෙනවා දැන් වැඩි වෙලාවක් හිටියොත්. මේ අපි ඊළඟට නර්තනයට යන්නේ නෑ. ඕ පැංචමාමේ ඊට අපි ආරාධිත කතාවකට තමයි මුල පුරන්න හදන්නේ. එම නිසා ඒ කතාවට ඉර දීලා මාගේ කතාව හරි පැංචමාමේ. Mama, if I
බෑජාක දැදවා. මොකද පෙන්චපාමේ? නෑ මම මේ බැලුවේ. මම අනේ බලන්න ස්ටේජ් එක මට්ටමටවත් වැඩිය කොටයි අපා. මේද කොටයි. හරි. මේ මම බැලුවේ මේ එක්තරා වූ ගමක මාස්ටර් කෙනෙක් හැමදේම කරන්නේ කොලේ බලාගෙන. හරිද? ඒ කතාව මත සම්බන්ධයි. දැන් අපි කන්න හදන්නේ සමෝසා. ඔතනින් චූටක් අයින් වෙන්න ඕන අම්මලා තාත්තලා. ඒකට පොඩි හේතුවක් තියෙනවා. මේක ඇතුලේ එක්තරා වූ වීඩියෝ එකක් ගන්න බැරික් තියෙනවා. මොකෝ ඒක පාත්තුනේ සූම් කියාගෙනනේ. ඉතින් අපි පොඩ්ඩක් මෙතනින් ඊට ගන්න ඈත්ලා ඉන්න. අපේ සූටි මාටින් එක්ක අපි නටන්න හදන්නේ. කවුද එන්නේ නටන්නේ? නටන කට්ටිය දුවලෙන් ඉස්සරහට පංචමාව ගාවට එන. 10ට ගණන් කරන එකයි. ගෝ! අම්මලා තාත්තලා අපුඩි ගහන්න නෑ මාමා. අපුඩි ගහන්න! ගෝ! ආහා! ගෝ! ගෝ! අරේ! කොදුවල පුතාලා තුසලා අපුඩි ගහනනකෝ. පිංචි හාවා යත්ති තනි වෙලා හරි. බිලේ උන්නු ඉබ්බද කළ වතුරේ නෑවිලා ආහා. ඉබ්බද කපුවාවා ඉවුරේ නැවතිලා ඔහො! ඔට්ටු තියලා අපි දුවමුද ඇහුවලන්නේලා කොදුවල පුතාලා එන්න ලංකා දුවලෙන්න. එන්න ඉස්සරහට එන්න. ආහා! හැමෝම එන්න ඕනේ. හැමෝම එන්න ඕන. ඕහෝ! ආහා! ඕහෝ! අම්මලා තාත්තලා අතුසලා අපුඩි ගහන්න! අතුසලාම අපුඩි ගහනනකෝ. රයිට් දුවල පුතාලා උඩ පනින්නකෝ. ෂම් උඩ පනින්න. ඔච්චර ඔය කියන නිසා දුවලා බලමුද ආහා! හැබැයි හාව මට ඉස්සර වෙන්න දෙනවද කොදුවල පුතාලා මේ හරියට එන්න! හාව මට මෙහාට එන්න. දෙනවද ගෝ! ආහා යත්ති තනි වෙලා හරි. බිලේ උන්නු ඉබ්බද කළ වතුරේ නෑවිලා ආහා! ඉබ්බද කපුවාවා ඕහොයි. ඉවුරේ නැවතිලා හරි. ඔට්ටු තියලා අපි දුවමුද ඇහුවලන්නේලා අම්මලා තාත්තලාගේ අප්පුඩේ ටික සරමදි හයියෙන් ගහන්න හැමෝමකෝ. හැමෝම ගහන්න කියලා කිව්වා හැමෝම. ඕහොයි! දුවල පුතාලා අතුස්සන්න උඩට. අත් උඩට උස්සන්න දුවලා. ඕහොයි! හරි. ගෝ!